සාර්ථක වෙන්න හදනකොට අපි හැමෝම වගේ කරන ලොකුම වැරද්දක් තියෙනවා. ඒ තමයි හැම දෙයක් ගැනම දැනගෙන ඉන්න ඕනි කියලා හිතන එක. හැම විෂයක් ගැනම පොතේ ගුරා වෙන්න හදන එක. හැබැයි අද අපි බලන්න යන මේ නියම කතාවෙන් ඔප්පු වෙනවා ඒක කොයිතරම් වැරදි අදහසක්ද කියලා. අපි යමු අවුරුදු 100කටත් වඩා පරණ කතාවකට. මේ කතාවේ ප්‍රධාන චරිතේ මුළු ලෝකෙම දන්න කෙනෙක්. කා කියන එක සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවලට ගෙනාපු පුරෝගාමියෙක්. හැබැයි අපි කතා කරන්න යන්නේ එයාගේ බිස්නස් ගැන නෙවෙයි. නෑ, පත්තරයක ගියපු වචන දෙක තුනක් නිසා පටන් ගත්ත එයාගේ මුළු කීර්තිනාමයම නැති වෙන්න ගිය මහ නඩුවක් ගැනයි මේ කතාව. ඔව්, කතාවේ ඉන්නේ හෙන්රි ෆෝඩ්. ඒ කාලේ චිකාගෝ වර පත්තරයක් යාව හඳුන්වන්නේ මෙන්න මෙහෙමයි. නූගත් සාමවාදියෙක්. ඒ කියන්නේ ඉග්නොරන්ට් පැසිෆිස්ට් කියලා. ඉතින් ෆෝඩ් මේකට මල පැනලා එයා ඒ පත්තරයට විරුද්ධව නඩු දානවා. Tamanට අපහාස කළා කියලා. උසාවියේදී අර පත්තරේ ලෝයර්ස්ලාගේ ගේම් ප්ලෑන් එක හරිම සරලයි. උන්ගේ එකම අරමුණ හෙන්රි ෆෝඩ් කියන්නේ සාමාන්‍ය දැනුම බිඳුවක්වත් නැති මෝඩ මිනිස්සෙක් කියලා ජූරිය ඉස්සරහා ඔප්පු කරන එක. එහෙම ඔප්පු කළොත් යාලා කිව්ව නූගත් කියන කතාව ඇත්තක් වෙනවනේ. එතකොට ඒක අපහාසයක් වෙන්නේ නැහැ. ෆෝඩ් හරියට ඉස්කෝලේ ගිහින් නැති කෙනෙක් නිසා යාලා හිතුවා මේක නම් ඉතින් කජු කනවා වගේ ලේසි වැඩක් වෙයි කියලා. ඉතින් මේ ලෝයර්ස්ලා ෆෝඩ්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. හැබැයි එකක්වත් කාර් ගැනවත් බිස්නස් මැනේජ්මන්ට් ගැනවත් නෙවෙයි. නෑ, ඔක්කොම ඇමරිකන් ඉතිහාසය ගැන, දේශපාලනය ගැන, ෆෝඩ්ගේ ෆීල්ඩ් එකට ගෑවිලාවත් නැති දේවල් ගැන එක දිගට ප්‍රශ්න වරුසාවක් අහනවා. බලාපොරොත්තුව ෆෝඩ්ව හිර කරලා මිනිස්සු ඉස්සරහා මෝඩෙක් කරන එක. පැය ගාණක් තිස්සේ මේ ප්‍රශ්න වැස්සට අහුවෙලා හිටපු හෙන්රි ෆෝඩ්ට දැන් හොන්දටම ඇති වෙලා. එයා එකපාරටම නැගිටිලා කෙලින්ම අර ප්‍රශ්න අහන ලෝයර්ගේ ඇස් දිහා බලලා මුළු උසාවියේම නිශ්ශබ්ද වෙන උත්තරයක් දෙනවා. එයා කියනවා, "ඕ, ඔය ප්‍රශ්නවලට උත්තර මම දන්නේ නැතෝ ඇති. ඒත් මගේ ඔෆිස් එකේ මේසෙ උඩ තියෙනවා බොතම් පේලිය. මට පුරුවන් ඒකෙන් හරි බොතම ඔබලා ඔය අහන ඕනිම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් විශේෂඥයෝ කණ්ඩායමක් ගෙන්න ගන්න. ඉතින් මම මොකටද ඔය වගේ සාමාන්‍ය දැනුමෙන් මගේ ඔළුව පුරවගන්නේ? මට අවශ්‍ය වෙලාවට ඒ දැනුම තියෙන මිනිස්සුන්ව හොයාගන්න පුළුවන් නම්." ෆෝඩ්ගේ මේ උත්තරෙන් මුළු උසාවියම ස්ටන් වෙනවා. මොකද ඒක නූගත් මිනිසෙක්ගේ උත්තරයක් නෙවෙයි. ඒක ඇත්තටම උගත් බුද්ධිමත් මිනිසෙක්ගේ උත්තරයක්. එතන හිටපු හැමෝටම තේරුණා උගත්කම කියන්නේ හැමදේම ඔළුවේ තියාගන්න එක නෙවෙයි. Tamanට අවශ්‍ය දැනුම හොයාගන්නේ කොහොමද? ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්න එක කියලා. ඉතින් ෆෝඩ් නඩුව දිනනවා. හරි. ඔන්න ඔය කතාවෙන් තමයි අපි අද කතා කරන වැදගත්ම පාඩම තියෙන්නේ. අපි පොඩි කාලේ ඉඳන් ගොළුවට දාගෙන ඉන්න කතාවක් තියෙනව නේද? දැනුම බලයයි කියලා. ඒ කියන්නේ knowledge is power. හැබැයි නැපෝලියන් හිල් කියනවා ඒක ලොකු බොරුවක් කියලා. නැත්තම් අඩුම ගානේ ඒක අසම්පූර්ණ කතාවක් කියලා. දැනුම කියන්නේ නිකම්ම බලයක් නෙමෙයි. හිතන්නකෝ charge කරපු ඒත් පාවිච්චි නොකර පැත්තකින් තියපු ෆෝන් බැටරියක් වගේ. ඒකේ බලයක් වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ potential power එකක්. ඒත් ඒක නිකම්ම ඔළුවේ තියාගෙන හිටියට කිසිම වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේ බැටරියෙන් වැඩක් ගන්නෙ? කොහොමද මේ දැනුම ඇත්ත බලයක් බවට පත් කරගන්නේ? නැපෝලියන් හිල් කියනවා ඒකට පියවර 3ක් තියෙනවා කියලා. 1. දැනුම සංවිධානය කරන්න ඕන. 2. පැහැදිලි ප්ලෑන් එකක් හදන්න ඕන. 3. ඒ ප්ලෑන් එක නිශ්චිත ඉලක්කයක් වෙනුවෙන් ක්‍රියාවට නංවන්න ඕන. ඔන්න ඕකයි වෙනස. නිකන් දැනගෙන ඉන්න එක නෙවෙයි, ඒ දැනුමෙන් වැඩක් ගන්න එකයි වැදගත්. මෙන්න මේකෙන් ඒක නියමයටම පැහැදිලි වෙනවා. බලන්නකෝ. දැනුම වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය දැනුම සහ විශේෂිත දැනුම. සාමාන්‍ය දැනුම කියන්නේ මුහුදු වතුර වගේ. කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ලුණු රසයි බොන්න බෑ. හැබැයි විශේෂිත දැනුම කියන්නේ කන්දකින් එන පොඩි දියපාරක් වගේ. ඒක පොඩි වුණාට ඒක හරියට ඇලක් කපලා කුඹරකට හැරවුවොත් ඒකෙන් ලොකු අස්වැන්නක් ගන්න පුළුවන්. ඉතින් වැදගත් වෙන්නේ ඔළුවේ තියෙන තොරතුරු ප්‍රමාණය නෙවෙයි, ඒ තොරතුරු වල තියෙන ප්‍රයෝජනය. අපි උගත් කෙනෙක් කියවම හිතන්නේ මොකද්ද? සහතික ගොඩක් තියෙන හැමදේම දන්න කෙනෙක් නේද? ඒත් ඒ වචනේ නියම තේරුම ඒක නෙවෙයි. educate කියන වචනේම එන්නේ ලතින් භාෂාවේ educo කියන වචනෙන්. ඒකේ තේරුම ඇතුළතින් දියුණු කරනවා කියන එක. ඒ කියන්නේ උගත් මිනිස්සෙක් කියන්නේ තමන්ගේ මනසේ හැකියාවන් දියුණු කරගත කෙනෙක්. එයාට ඕනම දෙයක්, ඕනම දැනුමක් හොයාගෙන පාවිච්චි කරන්න පුළුවන්. හරියට හෙන්රි ෆෝඩ් වගේ. හරි. ඔක්කොම තේරුණා විශේෂිත දැනුම තමයි වැදගත්. එහෙනම් දැන් තියෙන මිලියන් ඩොලර් ප්‍රශ්නය තමයි මේ කියන වටිනා දැනුම අපි කොහෙන්ද හොයාගන්නේ? නැපෝලියන් හිල් කියනෝ ප්‍රධාන තැන් 5ක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ඇත්තටම තමන්ගේම අත්දැකීම් සහ ඉගෙනගත්ත දේවල්. දෙවෙනි එක මේක හරිම වැදගත් මාස්ටර් මයින්ඩ් කණ්ඩායම්. අපි ඒ ගැන තව ටිකක් කතා කරමු. ඊළඟට ඉතින් අපි දන්න දේවල්
විශ්වවිද්‍යාල, පුස්තකාල සහ විශේෂ පුහුණු පාඨමාලාවා. ඔය ලිස්ට් එකේ තිබ්බ මාස්ටර්මයින්ඩ් කියන එක තමයි සුපිරිම ටූල් එක. හෙන්රි ෆෝඩ් කරෙත් ඕක. එයාට වඩා දක්ෂ ඉංජිනේරුවෝ මැනේජර්ස්ලා එයා ළඟ තියාගත්තා. ඒ කාලේ ලෝකෙම සලිකාරයා වෙලා හිටපු ඇන්ඩ්‍රියෝ කානගි එයාට වාණි කර්මාන්තය ගැන ටෙක්නිකල් දැනුමක් තිබෙන්නේ නැහැ කියලායි කියන්නේ. ඒත් එයාට හිකියා වාණි ගැන දන්න සුපිරිම ටීම් එකක්. එයා කලේ එයාගේ දැනුම එකතු කරලා පාලනය කරපු එක. මෙන්න මතක තියාගන්න ඕනම දේ. ඇත්තටම සාර්ථක මිනිස්සු කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්නේ නැහැ. අපි ගොඩාක් අය හිතන්නේ කැම්පස් එකෙන් අවුට් වුණාම ඉගෙන ගන්න එක ඉවරයි කියලා. අන්න ඒක තමයි ෆේල් වෙන්න තියෙන ෂුවම පාර. ෆෝන් එකක් අප්ඩේට් කරනවා වගේ අපේ දැනුමත් දිගටම අප්ඩේට් කරගන්න ඕන. හරි. දැන් තියරි ඇති. දැන් බලමු මේ ඔක්කොම අරගෙන ඇත්තටම අපේ ජීවිතේට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මොලේ අප්ග්‍රේඩ් කරගන්න ටයිම් එක හරි. මේ ඔක්කොම අහගෙන ඉඳලා විතරක් මදි. නිකම් අහලා අමතක කරලා දානවද? නෑ. ඇත්තටම වෙනසක් ඕන නම් ගන්න ඕන පළවෙනි ස්ටෙප් එක මොකද්ද? මුලින්ම මේක හොඳට ඔලුවට ගන්න. කෙනෙක්ගේ වටිනාකම තීරණය වෙන්නේ ක්විස් එකට උත්තර දෙන්න පුළුවන් කමෙන් නෙවෙයි. ඒ කියන්නේ ඔළුවේ තියෙන ජෙනරල් නොලෙජ් ප්‍රමාණයෙන් නෙවෙයි. වටිනාකම තීරණය වෙන්නේ තමන්ගේ ගෝල් එකට අවශ්‍යම දැනුම හොයාගන්න, ඒක ඕගනයිස් කරන්න සහ ඒකෙන් ප්‍රතිඵලයක් ගන්න තියෙන හැකියාවෙන්. ඒ නිසා අර අයියෝ මම මේක දන්නේ නෑ කියලා වද වෙන එක අදම නවත්තන්න. අතේනම් මොනවා හරි ඉගෙන ගන්නකොට, පොතක් කියවනකොට, වීඩියෝ එකක් බලනකොට, කෝස් එකක් කරනකොට තමන්ගෙන්ම එක ප්‍රශ්නයක් අහන්න හැම වෙලේම. ඒ තමයි මම මේ ඉගෙන ගන්න දේ මගේ ඉලක්කයට යන්න ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්නේ කොහොමද? අනේ ඒ ප්‍රශ්නය ෆිල්ටර් එකක් වගේ හිතන්න. එතකොට අනවශ්‍ය කුණු ඔලුවට දාගන්නක නැවතිලා ඇත්තටම ප්‍රතිඵල දෙන වටිනා දැනුම විතරක් එකතු වෙන්න පටන් ගනීවි.